දැන් මේක පියන ගලවගම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට හොඳට බලන්න මේක තියෙනවා මේ ප්ලේට් එකක් ගත්තාන් පස්සේ මේක පැති මේ පැත්තක් තියෙන මෙහෙම මේ ඇන්ගල් එකක් නැති පැත්තක් මේ පැත්ත තියෙනවා මෙහෙම පොඩි ඇන්ගල් එකක් තියෙන පැත්තක්. හරි. මේ විදිහට තමයි තියෙන්නේ. මේක ගලවලා සාමාන්‍ය ග්‍රැෆයිට් ප්ලේට් එක කැඩුණාන් පස්සේ මේක ඔක්කොම ගලවලා ඔක ලයින් කරන්න ඕනේ. ගලවන්නේ මෙහෙම කරලා මෙතන මෙහෙම ගලවලා මේක අයින් කරා. කරකෝ මේක අයින් කරා. දැන් කරකෝ මේක අයින් කරා. ඊළඟට තමයි මේක කැඩුණාන් පස්සේ ග්‍රැෆයිට් ප්ලේට් එක කැඩිච්ච වෙලාවක දානකොට විශේෂයෙන් බලන්න ඕනේ මේක අපිට කැලේ තියෙන බලන පරණ කැඩිච්ච වගේ. එතකොට සම්පූර්ණයෙන්ම හුලම් පාරක් කරේ මොකක් කරේ අල්ලලා බ්‍රෂ් එකක් කරේ පාවිච්චි කරලා 100%ක්ම සියලුම කොටස් අයින් වෙන්න මේක සුද්ධ කරන්න හොඳට සුද්ධ කරන්න ඕනේ. ඒක තමයි සයිලන්සර් එකත් කැලේ තියෙන බලන ගිල කුඩු වෙලා ගිහලා මේකත් පොඩ්ඩක් ගලවලා මේක සුද්ධ කරන්න. සුද්ධ කරලා සම්පූර්ණයෙන්ම හොඳටම සුද්ධ කරලා තමයි අපවල දෙන් දාන්න ඕනේ. තේරුණාද? දානකොට හොඳට බලා ගන්න ඕනේ මේක මේ පැත්තට මේ මෙතනින් දාන්න ප්ලේට් එක ඇතුළට මෙහෙම දාන්න ප්ලේට් කවදාවත්. මෙහෙම දාන්න ප්ලේට් එක. ඔහොම දාන්න ප්ලේට් එක දානකොට මේක මේ මෙතෙන්ටම කරකලා මෙන්න මේ ඇන්ගල් එකට හරියන්නේ මේ තියෙන්නේ මේ මෙන්න මේ ඇන්ගල් එකට හරියන්න මෙන්න මේව තමයි දාන්න ඕම රයිට් ඒකල පොඩ්ඩක් ආයෙත් කැරකුවා උඩටම ගත්තා මෙතෙන්ට මේ ගානට මෙහෙම දාන්න ඕනේ මේක හරි ඔබ දැම්මා මේ ගානට මෙහෙම දැම්මා මතක තියාගන්න ඕනේ කුඩු මුකුත් තියෙන්න බෑ ඇතුලේ කැලි තියෙන්න බෑ කැලි තිබ්බොත් ආයෙ නැවත පාරක් කඩලා යනවා ඊළඟ කාරණා කීපය තමයි දැන් මේ ප්ලේට් එක දැම්මන් පස්සේ දැන් මෙතන තියෙද්දි මේක හිර වෙලා තියෙන්නේ මේක මෙහෙම කරකනකොට නිදහසේ පල්ලයට එන්න ඕනේ නිදහසට කියන්නේ හිර වෙන්න බෑ මේක ඒක තමයි අංක 1 දැන් මේක කරකනකොට මේක නිදහසේ මේ බලන්න මේ දාලා බලන්න ඕගොල්ලෝ මේ විදිහට එනවාද කියලා හරි මේක මේ විදිහට අනිවාර්යෙන්ම එන්න ඕනේ ඊළඟ කාරණාව මේ ස්ලිව් එක මේක හොඳට අත දාලා බලන්න මේකේ කට්ට වැටලා තියෙනවා. සමහරවිට මේකට වැලි වගේ කුඩු වගේ ගිහලා මේක ඩැමේජ් වෙලා තියෙන මේ ස්ලිව් එක. ඒත් මේක ඩැමේජ් වෙලා තිබුණොත් එහෙම මේක ඇත්තටම ග්‍රැෆයිට් එකක්. මිනි රන් තියෙන. මේක ටක් ගාලා පළුදු වෙලා කැඩලා යනවා. ඒකට ඒ වගේ එකකට ප්ලේට් දැම්මම ඒතරම් කාලයක් තියාගන්න බෑ මේක මේකට කැපෙනවා ඉක්මනට. කැපුණාම හරියට වැකියුම් එක අල්ලන්නෙත් නෑ. වැකියුම් එක වැඩ කරන්නෙත් නෑ. අනික් කාරණාව අපේ මේ ගොඩාක් මම දැකලා තියෙන ෆීල්ඩ් එකේ තියෙන සමහර මැෂින් වල මේකේ මේ කොටස හරියට මැනුෆැක්චර් කර හදලා නැහැ. ඒකේ සමහර වෙලාවට ඇද තියෙනවා. ඊළඟට මේ කිරවල ස්මූත් නැහැ. අන්න ඒ වගේ මැෂින් වල පාවිච්චි කරනකොට ඔයගොල්ලෝ දැකලා මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට ප්ලේට් එකක්. ඒකට ප්ලේට් එකක් බලන්න මෙන්න මේ ප්ලේට් එක. මේ බලන්න මේ ප්ලේට් එකේ මැද ගෙවිලා තියෙන්නේ. ඒකේ මැද තමයි ගෙවිලා තියෙන්නේ. මැදින් විතරක් ගෙවිලා. ඒ වගේ තියෙනවා සමහරවල්. මේ සමහර ඒවා තියෙනවා මේ ඉරි ගිහිල්ලා. මේ ඉරි ගිහිල්ලා කට් කැපිලා වගේ ඉරි ගිහිල්ලා තියෙනවා. මේකේ තියෙන ස්මූත් එක අඩු නැහැ. ඒ ඔක්කොම හදන්න ඕනේ ඇත්තටම ප්ලේට් එක මාරු කරනකොට මේක හොඳට බලලා ඉවරලා දන්න එක්කෙනෙක් නම් මේක කරනවා හොඳට. එතකොට දැන් මේකෙත් ඒ වගේ මේ මැද ගෙවිලා තියෙනවා. අන්න ඔහොම ප්‍රශ්න තියෙනවා. දැන් අර ගෙවිච් එකක් දාලා මම පෙන්න දැන් ඔයගොල්ලන්ට ගෙවිච් එක හොයාගන්න ඔයගොල්ලන්ට පහසු වෙනවා. ඒක දාලා බලමු. දැන් මෙතෙන්ට කරලා මේක දැම්මන් පස්සේ ඔන්න දැන් මේක ගෙවිලා හරි මේ තියෙන්නේ මේක ගෙවිලා එන්න මෙහෙම තමයි බලන්න ගෙවිච් එකක් තියෙනවද කියලා හරි එතකොට මේක මේ වගේ වෙලාවට තමයි මාරු කරන්න ටිකක් ගෙවුනාන් පස්සේ දැන් හරි මෙතෙන් දෙද්දි බලන්න මේ පොඩි ප්‍රමාණයක් තියෙන්නේ අන්න ඒ වගේ එකත් ප්ලේට් එකේ මැද තමයි ගෙවිලා තියෙන්නේ එතකොට ඒකට හේතු තමයි අත්තට මේ ග්‍රූ එකේ තියෙන ප්‍රශ්න මේක සමහර වෙලාවට පළුදු වෙලා තියෙනවා සමහර වෙලාවට ඉරි ගිහින් තියෙනවා එතකොට ඉරි ගිහින් තිබ්බත් ඉක්මනට කැපෙන ප්ලේට් එක මෙන්න මේ වගේ මේ තියෙන්නේ මේක ඉක්මනට කැපිලා තියෙන්නේ මේක දැම්මට රැන පටස් කාලා කැපිලා යනවා ඉරි තියෙන්නේ හරි මේ ඉරි තියෙන්න බෑ ප්ලේට් එක ඔයගොල්ලෝ ප්ලේට් එක ගැලම්පස බලන්න මේ වගේ ඉරි කැපිලා තියෙනවා මේක අපි අත්‍තරම මේක ප්ලේස් කරලා දාන්න ඕනේ මේ දෙකම මේකයි දෙක මේ වගේ තියෙන පොඩි පුංචි දේවල් ටිකක් ඉතින් ඔයගොල්ලෝ ඒ ගැන සැලකිලිමත් වෙන්න පොඩි අවබෝධයක් ගන්න මේ කරනකොට सामान्य एमनी पेपर रखिंग कमाने मेटिक गालवला अल्ला इधर मतलब क्या करना है कुडू मुकुट तीयने पे आतुले कैरी तीयने पे कैरी तिब्बे ताये नवते पारक कर लेनो ඊළඟට මේක හයි කරනකොට අපි මේක මෙහෙම තියලා මේ අන ටික දාලා හිර කරලා පස්සේ සම්පූර්ණයෙන්ම හිර කරන්නේ නැහැ මේ අන ටික දාලා නැතුන දාලා සම්පූර්ණයෙන්ම හිර කරන්නේ සාමාන්‍ය අතේ ගන්න හිර කරලා ස්විච් එක දාලා බලන්න මේ කැරගෙනද කියලා ඒකල තව පොඩ්ඩක් හිර කරලා ආය බලන්න කැරගෙනද ඔයගොල්ලෝ තව පොඩ්ඩක් හිර කරනකොට මේක හිර වුණොත් එහෙම ඊළඟට කරන්න තියෙන්නේ මේක ඇතුළට පොඩ්ඩක් මේ යන්නේ විතරක් දාලා මේ යන්නේ විතරක් දාලා මේක මෙහෙම මේවා කරලා මම පෙන්නන්න ඔයගොල්ලන්ට
මේ වගේ කෑලියක් දාලා මේක අස්සට මේ වැලි කොලයක් දාලා මිශ්‍ර කරලා හොඳට හරි තමයි දුම් කරගන්න ඕනේ. මිශ්‍ර කරලා මේක අතින් මිශ්‍ර කරලා අල්ලලා ස්විච් එක එකපාරක් දාන්න මේ කරගෙන. කරගෙන ගොඩක් වෙලා දාලා තියන්න. අපර 3-4ක් දාලා තියලා මේක ටක් ගාලා ආපහු ගන්න ඕනේ. අරගෙන තමයි මෙතන මේ වැලි කොලේ මේක ගෙවෙනවා. වැලි කොලේ දානකොට 800 1000 1200 වගේ පොඩි හීන් වැලි කොලයක් දාන්න ඕනේ. අර 800 200 වගේ ඒවා දාන්න එපා. ටක් ගාලා මේක කපලා යනවා. ඒකල ආයෙමත් අන හතර දාලා පොඩ්ඩක් හිර කරලා බලන්න. සාමාන්‍ය හිර කරලා බලනකොට ගැටලුවක් නැත්තම් ගැටලුවක් නැහැ හිර කරන්න. ආයෙත් හිර කරනකොට පැටලෙනවා වගේ නම් ආයෙමත් වැලි කොලේ පොඩ්ඩක් දාන්න. මේ වගේ ඇමරි පේපර් එකක් දාන්න. දාලා මේක හිර කරගන්න. එහෙම තමයි කරන්නේ. ඕනට වැඩි කැපෙන්න අල්ලන්න එපා. හරි. මේක තමයි සරලව කියන්න තියෙන දේ. මේ විදිහට කරලා පස්සේ නිවැරදිව වලට ප්ලේට් එක දාගන්න පුළුවන්. හරි.